දැන් අපි කතා කරනවා habit personalize කරගන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් පුරුදු තියෙන්න පුළුවන් ඒවා මගේ කරගන්නේ කොහොමද? ආන් ඒවා මගේ කරලා ඉවර වෙලා මගේ ජීවිතේට ඒවා සම්බන්ධ කරගන්නේ මගේ ජීවිතේට ඒවා ඇතුළත් කරගන්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ කොහොමද? ආන් ඒක ගැන තමයි දැන් අපි කතා බහ කරන්න පටන් ගන්නේ. How to personalizing habit with 4 steps. හැම එකටම මම ඒක මොකක්ද කියලා කියන එක කියලා ඒක කරන විදිය කියනවනේ. දැන් එහෙමනම් habit personalize කරගන්නේ කොහොමද? පුරුදු මගේ කරගන්නේ කොහොමද? මේ පුරුදු මගේ කරගන්න 4 steps. දේවල් හතරයි, පියවර හතරයි කරන්න තියෙන්නේ. 4 steps. මොනවද ඒ කියලා ඉවරලා බලමු අපි එකින් එක. Right. පළවෙනිම දේ. මොකක්ද පළවෙනිම දේ? Start small. What does it mean by start small? Start a small කියලා කියන්නේ පුංචියට පටන් ගන්න. මම පොඩි එක්සැම්පල් එකක් ෂෙයා කරන්නද මෙතනදී මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක? මම විශ්වාස කරනවා ඔබට වැදගත් වෙයි කියලා. ගිය අවුරුද්දේ ජූලි මාසේ පළවෙනිදා මම කල්පනා කළා මගේ ජීවිතේ මම හදාගන්න ඕනේ මොනවද තියෙන පුංචි අඩුපාඩුවක්. මට හම්බෙච්ච එක මගේ වීක්නස් එකක් තමයි මට ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට ලියන්න පුළුවන්. මොකද මට O level වලටත් ඉංග්‍රීසි වලට D එකක් තියෙන්නේ. මගේ විශ්වවිද්‍යාලේ යන්න ඉඳද්දී මගේ තාත්තා ඇප්ලිකේෂන් එකක් දාලා මට අවස්ථාවක් ලැබුණා අවුරුදු 2ක් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටීචින් යුනිට් එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරන්න. එතකොට ඒකටත් මට අවස්ථාව ලැබුණා අවුරුදු 2ක්. මම ඒ කෝස් එක කරලා ඉවරලා ඩිප්ලෝමා සහතිකය ලබා ගත්තා ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි සම්බන්ධව. ඊළඟට මගේ උසස් අධ්‍යාපන කරේ මම National Diploma in Training and Development, Service Management, Executive Diploma, ඒ වගේම මගේ Masters degree එක මේ ඔක්කොම දේවල් කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒක නිසා හොඳට ලියන්න පුළුවන්, ඊමේල් ගහන්න පුළුවන්, letter writing කරන්න පුළුවන්, thesis ලියන්න පුළුවන්, project proposals ලියන්න පුළුවන්, ඒ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. හැබැයි ගිය අවුරුද්දේ ජූනි මාසෙ මට අහුවෙච්ච පොඩි ගැප් එකක් තමයි මට ඉංග්‍රීසියෙන් කතා බහ කරන්න ගියාම සමහර වෙලාවට ඕන දේ කියලා සමහර තැන්වල පොඩ්ඩක් හිර වෙනවා. ඕනේ වචනේ ගලාගෙන ඉන්නේ නේ. පොඩි ස්ටේජ් ෆියර් එකක් එනවා. සිංහලෙන් කතා කරනකොට නම් දශමක පැයක් නෑ මෙතන කවුරු හිටියත් කතා බහ කරන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසියෙන් කතා බහ කරන්න ගියාම සමහර වෙලාවට පොඩි ගැප්ස්, පොඩි හිකප්ස් එනවා. පොඩ්ඩක් හිර වෙනවා. හිර වෙන ගතියක් තියෙනවා. ඒක නිසා මං AI එක්කලා පොඩ්ඩක් අහලා බැලුවා, කතා කරලා බැලුවා මේක හදාගන්නේ කොහොමද කියලා. ChatGPT මට දුන්නා මේ කරන්න ස්ටෙප්ස් ටිකක්. एक स्टेप එකක් තිබුණා දවසකට 10 or 15 minutes ඉන්වෙස්ට් කරන්නයි කියලා reading, writing, listening, speaking කියලා කියන skills හතර develop කරගන්න. සතුටුයි කියන්න මිත්‍රවරුනි මම එක්තරා app එකක් එක්කලා වැඩේ පටන් ගත්තා. ඒ app එක තමයි Duolingo. ඒ app එක තමයි Duolingo. Right, very simple දෙයක්. Duolingo. ඒකෙන් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්, ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න පුළුවන්, ජර්මන් ඉගෙන ගන්න පුළුවන්, මියුසික් ඉගෙන ගන්න පුළුවන්, චෙස් ඉගෙන ගන්න පුළුවන්, තවනවා. math skills develop කරගන්න පුළුවන්, ගණන් හදන හැටි ඉගෙන ගන්න පුළුවන්, ගොඩක් දේවල් මේ app එකෙන් ඉගෙන ගන්න පුළුවන්. Chinese ලෝකේ ඕන language එකක් මේ app එකෙන් ඉගෙන ගන්න පුළුවන් free version එකකුත් තියෙනවා, paid version එකකුත් තියෙනවා. මම දැන් නම් පාවිච්චි කරන්නේ paid version එක. හැබැයි free version එකෙන් තමයි මම මාසයක් එක run කරන්නේ. මේ app එක ඇතුලේ ඔබට daily ඔබ මොටිවේට් කරනවා දවස් ගානේ ඔබ මොටිවේට් කරනවා ඒක. right මම ඔබට ඒක කොච්චරක්ද කියලා කියන එක මම ඔබට මම ඩේස් කවුන්ට් එකේ කොච්චරකද ඉන්නේ කියලා කියන එක දැන් පෙන්වන්නම්. හරිනේ මම ඔබට එක දෙයක් පෙන්වන්නම් මගේ ස්ක්‍රීන් එකට එකපාරටම ආපු අපේ ටෙක්නිකල් ටීම් එකට පුළුවන් නම් මේක ගන්න. මම විශ්වාස කරනවා ගන්න පුළුවන් වෙයි කියලා. right පැහැදිලිද? screen share කරන්න කිව්වා. No, it's okay. Right. එතකොට මෙන්න මෙතන තියෙනවා 97ක්. ඒ කියන්නේ අද දවසේ මේ app එකත් එක්කලා මම වැඩ කරලා අද දවසේ මම පාවිච්චි කරපු app එකේ මෙන්න මෙතන තියෙනවා 97ක් මගේ සාර්ථකත්වය. share my progress 97ක් මගේ සාර්ථකත්වය. අපි ටෙක්නිකල් ටීම් එකට ඔහොමම ඉන්න කියලා කියමු. තව එකක් තියෙනවා පෙන්නන්න. මේ app එකේ මම කොච්චර දවස් ගාණක් මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවද? මේ app එකේ මම විශ්වාස කරනවා අපේ ටෙක්නිකල් ටීම් එක හරියට කැප්චර් කරා ඒක. right? දවස් කීයක්ද කියලා පේනව නේද? There's a small habit that changed my life forever. මෙච්චර කාලයක් ඉංග්‍රීසියෙන් කතා කරන්න බය හිටපු දිනේෂ් වර්ධන දැන් කිසි චකිතයක් ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව හරි අවසන්ට අපූර්වට ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ කරන්නේ 180 days.
දින 184ක ජර්නි එක. මේක නතර කරන්නේ නැහැ. මේක මං ස්ට්‍රීක් එක දාලා තියෙන දැන් දින 365ට. sorry දින 365ට. මගේ අවුරුද්ද එන්නේ එතකොට හරියටම ලබන අවුරුද්දේ ජූලි මාසේ පළවෙනිදා. ලබන අවුරුද්දේ ජූලි මාසේ පළවෙනිදා තමයි මගේ අවුරුද්ද එන්නේ. එතකොට මෙන්න මේ ඇප් එක තමයි මම ඔබට කිව්වේ English language learning journey එක මගේ වෙනස් කරපු ඇප් එක. හැබැයි මතක තියාගන්න මේ ඇප් එක daily practice කරන්න. මේකේ skills 4ක් practice කරන්න දෙනවා. මොනවාද skills 4? reading, writing, listening, speaking. මෙන්න මේ හතරම මේ ඇප් එකේ ප්‍රැක්ටිස් කරන්න දෙනවා. ඇක්ටිවිටීස් තියෙනවා තමුන්ගේ ලෙවල් එකත් එක්ක. මතක තියාගන්න අනේ සර්ට තරම් මට බෑනේ. ඉතින් බැරි නම් පොඩි තැනින් ඉඳලා පටන් ගන්න. මං කෙලින්ම මිඩල් ඉන්ටර්මීඩියට් ස්ටේජ් එකෙන් පටන් ගත්තා. ඉතින් ඔබට ඒ කියන්නේ මම තරම් භාෂාවේ ප්‍රවීණෙක් නොවෙයි නම් මට වැඩි භාෂාව දන්නයි මෙතන ඇති අනිවාර්යයෙන්ම ඕන තරම්. අරනේ ඔබ එහෙමනම් ටිකක් හයර් ස්ටේජ් එකකින් පටන් ගන්න මට වැඩි. ඔබ මට වැඩි ටිකක් ලෝවර් ස්ටේජ් එකේ නම් ඉන්නේ පල්ලෙහා ස්ටේජ් එකේ නම් ඉන්න ඔබ එතනින් පටන් ගන්න start small. හරිනේ අපි ඒකනේ කතා කරන්නේ start small. right එහෙමනම් ඔබේ ජීවිතය වෙනස් කරන්න එක පුරුද්දක්. start small පොඩියෙන් පටන් ගන්න. ලොකුවට වෙනස්කම් කරන්න හිතන්න එපා. අංශක 180කින් ජීවිතය වෙනස් කරන්න හිතන්න එපා. අංශක 180කින් ජීවිතය වෙනස් කරන්න හිතන්න ඒක කුඩා කුඩා කොටස් වලට කඩා ගන්න. ඒක පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න. මම ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවේ. ඒක කුඩා කුඩා කොටස් වලට කඩා ගන්න. එතකොට කුඩා කුඩා කොටස් වලට කඩා ගත්තාන් පස්සේ ඔබට ලොකු දෙයක් කරන්න පුළුවන් මිත්‍රවරු මේක. right. යම් අපි එහෙමනම් ඉස්සරහට. දෙවෙනි එක තමයි create an environment that supports your habits. ඒ මොකක්ද ඒ කියන්නේ? create an environment. ගෙදර වටා පිටාව ගෙදර පරිසරය නිර්මාණය කරගන්නලු මොකේද? ගෙදර වටා පිටාව පරිසරය නිර්මාණය කරගන්නලු මේ හැබිට් එක කරන්න මේ තමුන්ගේ පුරුද්ද ක්‍රියාත්මක කරන්න සපෝට් එක හම්බෙන්න විදියට. දැන් මගේ නම් එහෙම ටීම් එකක් ඉන්නවා ගෙදර. මගේ ගෙදර ඉන්නවා 4 දෙනෙක් මාත් එක්කලා. ඒ 4 දෙනාම අපි ෆැමිලි එකක් විදියට තමයි මේ වැඩේ කරන්නේ. එක්කෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එයාගේ නම දිනේෂ්. තව එක්කෙනෙක් ජර්මන් ඉගෙන ගන්නවා. තව එක්කෙනෙක් මියුසික් ඉගෙන ගන්නවා ඇප් එක කරා. right. අපි 3 දෙනා 3ක් ඉගෙන ගන්නවා. අනිත් එක්කෙනා අපිට සපෝට් කරනවා. ඒ මගේ වයිෆ්. ස්ක්‍රීන් ඇඩික්ෂන් එකට යන්නේ නැතුව ඒකත් යම් තාක් දුරකට පාලනය කරගෙන ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන්. ඒකට මේ ගෙදර ඉන්න කට්ටියගෙන් සපෝට් එක ගන්න. ඒකට තමයි කියන්නේ create an environment that support your habits. goal එක තමුන්ගේ පේන්න ගහන්න. ඒකට අනිත් අය කියන්න තමුන්ට නිතර එක මතක් කරන්න මොටිවේට් කරන්නයි. right. යම් අපි ඉස්සරහට create an environment that supports your habits. ඒකට වටා පිටාවක් නිර්මාණය කරගන්න. උදාහරණයක් විදියට ගප්පාවට නම් ඉන්නේ. හරිනේ. මට කෝල් එකක් දෙන්න මං ගෙදර ඉන්න වෙලාව. ඇයි? මගේ මේසෙ උඩ රාමු කරපු පින්තූර දෙකක් තියෙනවා මම මොටිවේට් වෙන්න. එක පින්තූරයක් තියෙන්නේ 2003 අවුරුද්දේ මාර්තු මාස 31 වෙනිදා සිහිපත් වෙන පින්තූරය. ඒ මං ඉස්සල්ලාම මගේ කියලා බයික් එකක් මිලදී ගත්ත පින්තූරේ ලස්සනට රාමු කරලා ඉවරලා ගෙදර මේසෙ උඩ තියෙනවා. ඒ වගේම තව දවස් කීපයක් ඇතුළත මගේ කියලා අලුතෙන් එන්න තියෙන වාහනෙත් එක්කලා මං ගත්ත පින්තූරේ. එහෙමනම් create an environment that support your habit. right. ඒක එහෙමනම් වටා පිටාවක් නිර්මාණය කරගන්න මේ පුරුදු වලට යන තමුන්ගේ වටේ පිටේ ඉන්න කණ්ඩායම ඉනර් සර්කල් එක හදාගන්න පුරුදු වලට යන මට ඉන්නවා ඒ වගේ ඉනර් සර්කල් එකක් ඔබේ ඉනර් සර්කල් එක ඇතුළට මාව දාගන්න එතකොට මට පුළුවන් ඔබේ සාර්ථකත්වයේ වෙනුවෙන් උදව් කරන්න. එහෙමනම් තියෙනවා focus on the benefit of the habit. habit එක කරපුවාම ඒ කියන්නේ ඔබේ පුරුද්ද ක්‍රියාවේ යොදවපුවම ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා බලන්නකෝ. what is in it for me? මම ඒක ක්‍රියාත්මක කරපුවම මට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? මේක කරපුවම මට හම්බෙන්නේ මොනවද? ඒක ගැන බලන්න. what is in it for me? ඒකට තමයි අපි කියන්නේ focus on the benefit of the habit. habit එකේ තියෙන benefit එක මොකක්ද කියලා ඉවරලා බලන්න. right. එමනම් habit එකේ තියෙන benefit එක මොකක්ද කියලා බලනවා නම් දැන් උදාහරණයක් විදියට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට ඩුවලින්ගෝ පාවිච්චි කරපුවම මම බැලුවා මේකේ මට තියෙන බෙනිෆිට් එක මොකක්ද? මට සිංහලෙන් කතා කරනවා වගේම මට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. ඊළඟට මම යන්න මගේ උසස් අධ්‍යාපන කටයුතු වලට ඒක ගොඩක් වටිනවා. සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් මගේ අයිඩියාස් එක්ස්ප්‍රෙස් කරන්නේ. එහෙමනම්
ආන් ඒක ඔබට තියෙන එක බෙනිෆිට් එක මොකක්ද කියලා බලන්න. ඔබට ඒකේ ප්‍රතිලාභය මොකක්ද කියලා බලන්න. ඔබ ලස්සනට ඇඳගෙන කාර්යාලයට යන දවසක රැවුල කපලා කොණ්ඩේ ලස්සනට බීරලා සාක්කුවේ ලස්සන පෑනක් ගහලා චෙන් කෙනෙක් නම් ලස්සනට නියමිත ගානට ටයි එක දාලා ලස්සනට ඇඳලා ඉවරලා කාර්යාලයට යන්න ඔබට හම්බෙන ෆීඩ්බැක් එක කොයි වගේද කියලා බලන්න. හරිනේ. ලේඩි කෙනෙක් නම් ලස්සනට ඇඳලා වෙනදාට වැඩිය කාර්යාලයට යන්න හම්බෙන ෆීඩ්බැක් එක කොයි වගේද කියලා බලන්න. හරිනේ. start small ඊළඟට ඒකට ගැලපෙන විදිහේ environment එකක් හදාගන්න. ඊළඟට ඒක benefit එක මොකක්ද කියලා බලන්න. ඒක කරපුවම තමුන්ට හම්බෙන benefit එක තමුන්ට හම්බෙන ප්‍රතිලාභය මොකක්ද කියලා කරලා බලන්න. ඊළඟට හතරවෙනි පියවරේ කියනවා මොකක්ද? tracking your progress. Tracking your progress. daily track කරන්න. ඇයි මම අර ඉංග්‍රීසි ඉගෙන ගන්න එක app එකකින් track කරන්නේ? daily progress එක බලා ගන්න පුළුවන් මට. අද දවසේ මගේ සාර්ථකත්වය කොච්චරද? දැන් මම ඔබට පෙන්වන්නේ අද දවසේ මගේ සාර්ථකත්වය 97යි. එතකොට මම ගත දවසේ කරපු ලෙසන්ස් වලින් 97ක් නිවැරදි. එතකොට මට සතුටු වෙන්න පුළුවන් මන් දිහා බලලා ඉවර වෙලා 97ක් අද දවසේ මම කරපු වැඩ හරි සාර්ථකයි කියලා කියනවා. right එහෙමනම් tracking your progress. Tracking your progress is a great way to stay committed. ඒකට දිගින් දිගටම පුරුදු වෙන්න stay committed. ඔබට මේ tracking your progress කියලා කියන එක ගොඩක් වැදගත්. ඊළඟට කියනවා whenever you complete your goal tick it off a habit tracker or a calendar to keep yourself motivated. එහෙමනම් right දැන් එහෙමනම් කතා කරපු දේවල් ටික good habit and bad habit දෙක දෙපැත්තට දාලා ඉවර වෙලා පෙන්නලා තියෙනවා කොයි විදියටද ජීවිතේට පුරුදු වෙදගත් වෙන්නේ ඒ පුරුදු කොයි විදියටද ජීවිතේට අපි එකතු කරලා ඉවර වෙලා ඉස්සරහට යන්නේ කියලා කියන එක එහෙමනම් වෙන්න තියෙනවා මම කිව්වා habit loop එක තමයි මේ තියෙන්නේ එතකොට habit loop එකේ තියෙනවා Q කියලා කියන්නේ trigger එක craving කියලා කියන්නේ motivation එක response කියලා කියන්නේ ඒක සජීවීව ක්‍රියාවේ යොදවන එක වගේම reward එක කියලා කියන්නේ කරපුවම තමුන්ට හම්බ වෙන benefit right එතකොට good habit එකකදී ඒක කොහොමද වෙන්නේ make it obvious ඒක කරන්න පුළුවන් කියලා ඉවරලා තීරණය කරනවා make it attractive ඒකට තමුන් ආකර්ෂණය වෙන්නේ කොහොමද කියලා ඉවරලා කරනවා make it easy ඒක ලේසියෙන් පහසුවෙන් කරන්නේ කොහොමද කියලා ඉවරලා බලනවා make it great ඒක කරපුවම තමුන්ට ලැබෙන benefit එක enjoy කරලා තමුන් විශිෂ්ට මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියලා කියන එක බලනවා එහෙමනම් good habit එකකදී ඒ දේවල් තමුන්ගේ හොඳ පුරුද්දකදී ඒ දේවල් යන්නේ මෙන්න මේ විදියට right එහෙනම් පොඩි example එකක් අරගෙන කියනවා හොඳ පුරුද්දක් සම්බන්ධව මොකක්ද හොඳ පුරුද්ද අපි හිතමු save කරන්න පටන් ගන්නවායි කියලා ඉතුරු කරන්න පටන් ගන්නවායි කියලා දැන් ඔබේ සමහර වෙලාවට goal එකක් තියෙයි මේ අවුරුද්ද ඉවරෙද්දී 1 million ඉතුරු කරන්න මේ අවුරුද්ද ඉවරෙද්දී ලක්ෂ 5ක් ඉතුරු කරන්න මේ අවුරුද්ද ඉවරෙද්දී ලක්ෂයක් ඉතුරු කරන්න මේ අවුරුද්ද ඉවරෙද්දී අපි සුන්දරක් ඉතුරු කරන්න ඔබේ එහෙම ෆන්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ගෝල් එකක් තියෙනවා රයිට් එහෙමනම් කිව්ව එක මොකක්ද දවස් ගාණේක මතක් වෙන්න මොනවා හරි එක්ක ෆෝන් එකේ alarm එකක් සෙට් කරන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර මේසේ ගාව දවස් ඉතුරු ගන්න මාරුස දවස් ඉතුරු වෙන මාරුකාසි ටික දාන්න කැටයක් තියාගන්න පුළුවන් සමහර වෙලාවට පොඩි අයිස්ක්‍රීම් පෙට්ටියක් තියාගන්න පුළුවන් අපේ ඉතුරු වෙන රුපියල් 100ට අඩු කොළ ටික රුපියල් 20ව 50ව ආන්ගේ වගේ දේවල් දාන්න මොනවද පොඩි අයිස්ක්‍රීම් පෙට්ටියක් තියාගන්න පුළුවන් ඒතර ආන්ගේ තමයි මේ කියන්නේ කිව් එක ට්‍රිගර් එක කියන්නේ ඒ දේ පටන් ගන්න ආරම්භය ගන්න යොදවන තැන ඊට පස්සේ තියෙනවා ක්‍රේවිං make it attractive කොහොමද ඒක attractive කරන්නේ ඒකට ඇප් එකක සපෝට් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඒකට හරි දාලා මාක් කරගන්න පොඩි දවසේ සේවිං එක කරපුවා දවස් 31ක Excel වලින් හදාගත්තු කොටු 31ක් තියෙනවා පළවෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකම් ඒ අදාළ මාසේ ඒක කරපුවම දැන් ජනවාරි 4 අද මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ඔබ මේ ෆන්ඩ් එක හදන්න අපි හිතමු පටන් ගත්තයි කියලා රුපියල් 100කින් අපි හිතමු කවුරු හරි කෙනෙක් පටන් ගත්තයි කියලා රුපියල් 500කින් අපි හිතමු කවුරු හරි කෙනෙක් පටන් ගත්තයි කියලා රුපියල් 1000කින් අපි හිතමු කවුරු හරි කෙනෙක් පටන් ගත්තයි කියලා රුපියල් 5000කින් මොකද ලංකාවේ දැනට තියෙන ලොකුම කොලේ 5000නේ right එහෙමනම් ඔබ එකෙන් පටන් ගත්තා නම් අර කොලේ මාක් කරන්න ජනවාරි 4 වෙනිදා මම මෙන්න මෙච්චර සේව් කළා right හරියට දාලා ඉවරලා පටන් ගන්න හෙට හැන්දෑවට කීයක් හරි ඉතුරු කරලා ඉවරලා හරියට දා අනිත් හැන්දෑවට කීයක් හරි ඉතුරු කරලා ඉවරලා හරියට දා හරිනේ මොකද ඒකට හේතුව
මේ අපේ ටෙක්නිකල් ටීම් එකේ ඉන්න මිස්ටර් අපේ බ්‍රෑන්ඩ්නෝවා අපේ ටෙක්නිකල් ටීම් එකේ ඉන්න මිස්ටර් සුමුදු දන්නවා මම ඇත්තටම මීට අවුරුදු මට මතක විදියට මීට අවුරුදු 20කට විතර වගේ කලින් මම මූල්‍යමය තත්ත්වය ඇතුලේ මම කොහෙද හිටියේ කියලා කියන එක මොකද මම එයාට හැමදාම කියන කතාවක් තියෙනවා මම කොහෙද හිටියේ කියලා කියන එක එයා බොහොම පැහැදිලිව දන්නවා මොකද එක දවසක මට ලයිට් බිල ගන්න මගේ අතේ සල්ලි තිබුණේ මං එයාගෙන් සල්ලි ඉල්ලගෙන ලයිට් බිල ගෙවපු අතීතයක් මට තියෙනවා හැබැයි අද වෙනකොට මං ගොඩනැගිලා තියෙන තත්ත්වය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද start small පොඩියට පටන් අරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ ඉතින් ඒක නිසා right make it attractive ආන්ගේ වගේ කොටුවක් ටික් එකක් දාලා ඉවර වෙලාම අක්කරගෙන යන්න ඉස්සරහට right එහෙනම් make it attractive make it easy මේක ලේසියෙන් කරන්න පුළුවන් දවසකට 5000ක්ම ඉතුරු කරන්න ඕනේ කියලා පටන් ගන්න එපා එතකොට කෙරෙන්නේ නැහැ එතකොට අමාරුයි එතකොට කෙරෙන්නේ නැහැ දවසකට 100ක් ඉතුරු කරන්න දවසකට 500ක් ඉතුරු කරන්න හරි සල්ලි වැඩිපුර හම්බ වෙන කෙනෙක් නම් දවසකට 1000ක් ඉතුරු කරනවා දවසකට 5000ක් ඉතුරු කරනවා පුළුවන් කරන්න හරිනේ දවස ගානේ 5000 ඒවා ඉතුරු කරන්න බැරි වෙයි හැබැයි මාසයක් ඇතුළත දවස් 10ක් 5000 ඒවා ඉතුරු කරොත් රුපියල් 50000 දවසකට රුපියල් 1000 ගානේ මාසයක් ඉතුරු කළොත් රුපියල් 30000 දවසකට රුපියල් 500 ගානේ මාසයක් ඉතුරු කළොත් රුපියල් 15000 දවසකට රුපියල් 100 ගානේ මාසයක් ඉතුරු කළොත් රුපියල් 3000 මිනිස්සුන්ට සල්ලි නැහැ කියලා කියන්න බෑ අපි විහිං දුප්පත් වෙන જાතියක් නිසා අපි එහෙම නැතුව මිනිස්සුන්ට නැහැ කියලා කියන්න බෑ ඒකට හේතුව ඔහොම මෙන්න නරක පුරුද්දකට දවසකට මං නම් වශයෙන් පාවිච්චි කරන්නේ නේ නරක පුරුද්ද වලට ඔබ දවසකට රුපියල් 100ට වැඩිය පාවිච්චි කරන්න ඒවා තියනවනේ ඇයි ඒ 100 ඉතුරු කරන්න බැරි එහෙම නැත්නම් දෙකක් පාවිච්චි කරනවා නම් එකක් ඉතුරු කරලා එකක් පාවිච්චි කරන්න හරිනේ ඒ නිසා මිත්‍රවරු හිතනවා නම් කරන්න පුළුවන් make it easy ලේසියෙන් කරන්න පුළුවන් විදියක් හොයාගන්න make it great කරලා ඉවරනාට පස්සේ තමුන් අවසානයේට ගොඩනගෙන තත්ත්වය ලෙවල් එක ගැන හිතා make it great right එහෙමනම් good habit එකක් අපි අපේ හොඳ පුරුද්දක් වර්ධනය කරගන්නේ කොහොමද කියලා කියන එක කතා කළා ඊළඟට අපි යනවා bad habit එකක් අපි අයින් කරන්නේ කොහොමද කියලා කියන එක ගැන අපි බලනවා make it invisible ඒක පේන්නේ නැති විදියට ඒක ජීවිතේ නොපෙනෙන විදියට හැම වෙලාවෙදීම පුළුවන් තරම් අයින් කරලා තියාගන්න ෆෝන් එක පාවිච්චි කරන එක සෝෂල් මීඩියා පාවිච්චි කරන එක තමුන්ට ජීවිතේ අයින් කරගන්න ඕන පුරුද්දක් නම් ෆෝන් එක තියාගන්න එපා උඩ දාන්න. මෙහෙම දාලා ඉවරලා ෆෝන් එක මෙහෙම දාලා ඉවරලා උඩ සාක්කුවේ තියාගන්න එපා. ෆෝන් එක අතේ තියාගන්නත් එපා. ෆෝන් එක මේ පල්ලෙහා සාක්කුවේ තියාගන්නත් එපා. සෝෂල් මීඩියා පාවිච්චි කරන එක ඔයාට අඩු කරන්න ඕනේ නම් ෆෝන් එක එකපාරට අතට අහු වෙන දුරින් එහායින් මේසෙ උඩින් තියන්න. අතට අහු වෙන දුරට එහායින්. ඒක පුළුවන් නම් ෆෝන් එක තියලා ඒක උඩින් පොතක් තියන්න පේන්නේ නැති. අනේ make it invisible. අන්න එතකොට තියෙනවා make it invisible. make it unattractive. ආකර්ෂණය නොවන විදියට ඒක පාවිච්චි කරන්න. ringtone එකේ volume එක අඩු කරන්න. make it unattractive. ringtone එකේ volume එක අඩු කරන්න. හරිනේ. ringtone එකේ volume එක අඩු කරන්න. ඊළඟට time එකක් set කරන්න. හරිනේ. දවසකට විනාඩි 30යි. time එකක් set කරන්න. ඊට පස්සේ අප් එක lock වෙනවනේ. make it unattractive. ඊළඟට කියනවා make it difficult. හරිනේ. make it difficult. ඒක මොකක් කරේ ලේසියෙන් පහසුවෙන් ක්‍රියා කරන්න බැරි විදියට තියාගන්න. ඒ කියන්නේ මොනවාද make it difficult කියලා කියන්නේ example එකක් විදියට ගත්තොත් එහෙම ඒකට මොනවාද fingerprint එක දෙන්නත් ඕනේ password එකක් දාන්නත් ඕනේ. දෙකම තියෙනවා. ඒ කියන්නේ security high level එකේ දාලා තියෙනවා. right. එවනම් make it difficult අමාරුවෙන් කරන්න විදියට දාගන්න make it terrible. ඒක කරපුවාම ගන්නේ තමුන්ව discourage කරන විදියට දාගන්න අයියෝ මං iPhone එක ගල්වා. කමන්නේ. මම මෙතනින් change වෙනවා. ෆෝන් එක පැත්තකින් තියන්න. ආන්ගේ විදියට bad habit එකක් ජීවිතෙන් අයින් කරගන්නේ කොහොමද? එහෙමනම් අපි හොඳ එකක් බැලුවා නරක එකක් බැලුවා.